හෙලෝ ඔන්න ඉතින් අදත් ගෙනල්ලා තියෙන සුපිරි මාළුවෙක් වීඩියෝ මොන්ස්ටර් මාළුවෙක් පට්ට ආසාවක් තිබ්බ කාලෙක ඉඳන් හදන්න ඉතින් මං හිතුවා මගේ බජට් එකත් එක්ක ඔස්කර් මාළුවෙක් තව හරියන එක ටිකක් ලොකු එකෙක් ගෙනල්ලා මේ පොඩි අයව හදන්න අමාරු හින්දා ගොඩ කාලෙකින් මාළුවෙක් හදන්නෙත් ඔස්කර් මාළුව නම් ඇක්ටිව් එකේ හිටිය සුපිරි මාළුවෙක් මෙයාගේ මිල කිව්වොත් එක 1800 කියලා නෑ ඒ කියන්නේ පෙයා එක දැන් 4000ක් විතර වෙයි කොහමද මේ ඉන්නේ මාළුවා මේ පොඩ්ඩක් බය වෙලා ඉන්නේ කලර්ස් එහෙම අඩුයි ඉතින් ඒව හදලා ගන්න පුළුවන් පස්සේ ටිකක් ලොකු මාළුවෙක් අඟල් 6ක් වගේ ඉන්නවා සයිස් එක. අපි දැන් මෙයාව මේ ටැංකියට දාගමු ටැංකියට දාගත්ත පස්සේ මම වීඩියෝ එකක් වලට ආයි දාන්නම්. එහෙනම් අපි මාළුව ටැංකියට දාගමු. අනික තාම ඔස්කර් පැටවු ටිකක් ගේන්නත් හිතන් ඉන්නේ පොඩි පැටවු ටිකක්. මේ කියන්නේ ජෝඩු 15ක් වගේ ගේන්න හිතන් ඉන්නේ 15ක් 14ක් වගේ. එහෙම ගෙනාව මම එයාලවත් ඔයාලට පෙන්නන්නම් පෙන්නලා එයාලා විකුණන්න විදිහට හිතන් ඉන්නේ බලන්න මොකක්ද කරන්න කියලා. කොහෙන්ද සෙට්ම තොඳ පැටවු ටිකක් ගේනවා. හරි ඉතින් අපි මාළුව දාගන්නවා. මාළුව ඉතින් අල්ල දෙන අවුලක් නෑ පොඩ්ඩක්. දැන් ටැංකියට දාපු ගමන් ඉන්න බලලා ඉන්නේ මේ. එතනදී හොඳට ඇක්ටිව් එකේ හිටියා. සුපිරි සයිස් මාළුවෙක්. මම හිතන්නේ මාළු මෙච්චර ගණන් ඉති කියලා ගොඩ කාලෙකින් පස්සේ කොන්නක් ගියේ. හරි මාළුව දැන් ගෙනල්ලා මේ ටික දවසකට පස්සේ මම වීඩියෝ එකක් ආයි ගත්තා මේ වීඩියෝ එක හදද්දි. ඊට පස්සේ නම් මාළුව හොඳ ඇක්ටිව් එකේ ඉන්නවා මේ මාළු කෑම විතරයි දුන්නේ ලයිව් ෆීඩ් දුන්නේ නැහැ කලර් වෙදෙන්නේ. අපි දැන් ඊට පස්සේ වීඩියෝ බලමු. ඔය ඉන්නේ දැන් මාළුවා. ඔයාලට පේනවා කලින්ට වඩා මේ කලර්ස් එම් චුට්ටක් ගැල් දෙනවා මොකුත් ලයිව් ෆීඩ් දුන්නා නිකන් මාළු කෑම විතරයි දුන්නේ. ඇඟිල්ලට එහෙමත් දැන් චුට්ටක් උයි. එනවා අවුලක් නෑ හැම හැමතිස්සෙම කන්න බලන් ඉන්නේ. හරි ඉතින් අදට වීඩියෝ එක එන ඔච්චර යාළුවනේ මම කෙටි වීඩියෝ දාන්නේ ලොං වීඩියෝ දාන්නේ නෑ ගොඩක් අය බලන්න. අකමැති එහෙම ගොඩක් දිග වීඩියෝ දැම්මම එහෙනම් අදට වීඩියෝ එක ඔච්චරයි ඔස්කර් පැටවු ටික බලන්න channel එකේ සෙට් වෙලා ඉන්න.